friends, welcome back to our YouTube channel. ඉතින් මේ සීක්‍රට් බ්ලොග් එකේ part 2. Good morning හැමෝටම. Good morning. Good morning තමයි තා පොඩ්ඩේ. දැන් හරියටම 5යි. 5යි. දැන් අපි හිටපු තැන ඉඳන් කොහොම ආවා. දැන් මේ සීගේ යන දැන් ඉන්න අපි ලෝක කවුන්ටර් එකේ ඉන්නේ. මෙන්න තියෙන foreign counter එකෙන් තමයි ටිකට් ගන්නවා. මේ පාන්දර වහලා ගියවනේ නේද? ඒ කියන්නේ මේ local counter එකේ වහනවා මොකද ඒ පාරේ මේ පොඩ්ඩක් යන්න අමාරු හින්දා පාන්දර. එතකොට අපි මේ foreign counter එකෙන් තමයි ටිකට්ස් ගන්න. දැන් මේ ටිකට් එක ගන්න යනවා. මෙතන ඉන්නේ ගොඩක් මේ ෆොරිනර්ස්ලා තමයි ඉන්නේ අර සන්රයිස් එක බලන්න එහෙම. එනවා අපි ලව් ගෑ ගන්න. මුදල් අයකෙන් ටිකට් අරන් ආවා. ටිකට් දෙක ගත්තා. ටිකට් එක 120යි. ID එක ඕන කියලා ඒ කියන්නේ ID එක තියනවාද කියලා අහුවා. ඒ වුණාට යා මේ ගත්තේ නැහැ. ඒ කියන්නේ ලොකුවටම බැලුවා නෑ. කෝකටත් අරගෙන ඉන්නවනේ. දැන් අපි ටිකට්ස් අරගෙන යනවා. කොයි පැත්තෙන්ද හංස යන්නේ? එතන ගිහින් දකුණට යන්න. එතෙන්ට ටිකට් දෙක පෙන්නන්න ඕන. ගත. එන්නම ලංකාවේ නේ. මෙතන හරි. මෙයාට මේ අමාරු තැනකින් නගිනවා නම් එහෙම තමයි මගේ සහයෝගය. නැත්තම් මම ඉන්නවද ආවද නැද්ද දන්නේ නැහැ. පිරික්කිය. අපි කොහොම හරි එද්දී අර ආවේ මේ පාර මොකද දැක්කේ? කැලේ මැද්දෙන් යන්න තියෙන පාරේ කියන්නේ හබරෙන් ඉඳලා එන්න තියෙන ෂෝට් කට් එක නේ. ඒකට නමක් කියනවා හැබැයි පාරට. ඔය තනිකරම කැලේ ඇතුලෙන් ආර මොනවද මේ හලි වැටක්වත් එහෙමවත් නැහැ. මේ හලි වැටවල් ගහන්න බෑනේ කැලේ මැද්දේ. පාරක් තියෙන සම්පූර්ණ. පොතටම පාර නම් හදලා තියෙනවා. මේ කොහොම හරි එද්දී අපි දෙන්නේ ඉස්සෙල්ලා මෙද්දී ඒ පාරට දැම්මට පස්සේ මේ එක වාහනයක්වත් තිබ්බේ නැහැ නේ. ලයිටුත් නැහැ. ඊට පස්සේ එද්දී ඉස්සරහින් ලාවට නිකන් දැක්කා ඉන්නවා වගේ. කොහොම හරි යද්දි ඉන්න තඩි එකක් ලොකුයි ඉන්නේ. ඒ කියන්නේ අපි දෙන්නට තනියෙන් එතනින් යන්න බෑ. යන්න බෑ කියන්නේ අපි වගේ ඒකක් අපිට වෙලක් නැහැ. අපි දන්නේ නැනේ මොකද කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ හරවගෙන යනවද මොකද කන්නේ අපි කෝකටත් කියලා පොඩ්ඩක් ඉඳලා හරවගෙන මේ පිටිපස්සේදී තව බයික් තුනක් ආවනේ. ඒ බයික් තුනත් එක්ක කාර් එකක් ආවා. ඊට පස්සේ ওই බයික් තුනත් එක්ක තමයි ආයි ගියේ. නැත්තම් එහෙම තාම අපි අනිත් පාරෙන් එනවා. ඒ පාරෙන් එන්න දුරයි. විනාඩි 40ක් විතර පෙන්නනවා මෙතනට එන්න. මෙන්න මෙතනදි තමා ගයිස් අර අපි කිව්වේ උදේ අලියෙක් හම්බුණා කියලා. අන්න යාව හම්බුනේ. ඔය ඉස්සරහින් යන්නේ අපිට මගදී හම්බුණා කියපු බයික් තුන. අලියව නම් පේනවද දන්නෙත් නෑ. මොකද මං ඉතින් ඒ වෙලේ බයෙනි වීඩියෝ කරේ. වාහනේ කියනවා නම් දැන් එකපාරටම අලියෙක් ආවොත් එහෙම කියන්න බෑනේ. ඉතින් කැලේ අලියනේ වාහනේ එකපාරටම හරව ගන්න බෑ. මොකද ඉතින් පාර පටු නිසා. එළියට නෝනේ ලස්සනට වෙන්නේ. මේ යාළගේ ඒ ගහලාගෙන නෙමෙයි. ඉන්කාශිපගේ. ඒ කාලේ හදපු මේ ජලමල් තාම වැඩලු වහින කාලෙට එහෙම. තාම මේ 6ටවත් නෑ එළිය බලන්න. ඕ මෙහෙට මේ මම හැබැයි මේ එළිය තිබ්බට මේ තාම ඉර පායලා නෑ උනන්නේ. කින්කාශිපගේ රාජධානිය. අපහසු කරන්න එපා කියලා බැන්න. එයාගේ වැඩේ උදේ නම් බයිනෝ. අට පට්ටම් පොකුණ. මෙතන වෙලා තියෙන ට්‍රිප් එකක්දී මගේ ගයිඩ් මෙයානේ. ලොකුකම බල යන්න ඕනේ ඊට පස්සේ. මොනවාක් කෙල්ල පාර හොයාගෙන ආවේ. වන් ෂොට් එනවා අලිය දුන්නා නම්. ගොඩාක්
ෆොරිනර්ස්ලා තමයි උදේ මේට ඒ කියන්නේ ලෝකල් අය අපි තව උපරිම 10ක් ඉන්නද නේ? අර සිංහයෙක්ගේ කකුල් දෙකක් තියෙනවා. ඒක තමයි එන්ට්‍රන්ස් එකට අපි ගියේ නෑ පුංචක්. ඒකට එන්ට්‍රන්ස් එකේ ගයිඩ් ඒක තියෙනවා. කරගහන්න පාම බම්බරෝ ඉන්නවා. අර හේවා. නයි නාචුටි වගේ. මේ මෙහෙත් අර සිරිපාදලේ සන්රයිස් එක බලන්න ඉන්නේ ගොඩක් අය නේ. Hansi. Studi kata kan memang Hansi. Jangan singgah di kabul deh gitu. Hani metin dari lagi. Apa sih metin kan tahu sunrise sebenarnya. Mau masih hiruin lagi nih. Ini pidurangga. ඒකින් නෑ පේන ළඟටම. එදා අපිට පෙවුන්නේ නෑ ඒකින් ළඟ. Stretching comunque. ඉන්ටර්නෙට් එක ඉවරයි. දැන් අය කාලයි නේ. අය කාලට එළිය. එළිය ගොඩක් සෙනග ඉන්නවා. සෙනග ඒක අපි අගෙත් ඉච්චර හිතෙක්කේ නෑ. ඔව් ඉන්නවා සෑහෙන. ඔව් සෑහෙන සෙනග ඉන්නවා. සන්රයිස් එක තිබ්බේ අපි හිටපු කෙනා කිව්වේ 5:49. එහෙනම් අපි හරියටම මෙතන 5 වෙද්දිවත් ඉන්නවා. ඒ කියන්නේ 5ට නගින්න පටන් ගන්න ඕනේ. සන්රයිස් එක සම්පූර්ණයෙන්ම බලන්න. මෙතන පොරිනස් ඇවිල්ලා පිළිවෙලට එයාලගේ ෂූට් ටික කරගෙන එහෙම ඉතින් අපේ ලංකාවේ මිනිස්සුටි කෑ ගහන. ලස්සනයි නේද? මහන්සි හැබැයි. මොහු අඳුරු ප්‍රහාරවලට ලක් වෙනවා හොඳටම. එයාලා කකා හිටපු එක ඇදගෙන දිව්වා. දවල් සෙනගදී උදේට ඉන්නේ ෆොරිනර්ස්ලා විතරයි. ඔයාලා නම් පුළුවන් තරම් මේ උදෙන් මෙන්න නේ. ඒ කියන්නේ සන්රයිස් එකත් බලන්න එක්ක උදෙන් මෙන්න. සන්රයිස් එක කීයටද කියලා බලලා එවෙල්ට එන්න. අද 5:49ට තිබ්බේ උදේ. පාන්දර. උලම් පාරමෝද. උඩ නැගලා දාඩියයි උලම් මදි දේසි වගේ. ගොඩක් ඒ වෙලාවට ෆොරිනර්ස්ලා විතරයි ඉන්නේ. ලෝකල් අය අඩුයි ටික. ඔව්. ලෝකල් අය එනවා නම් ID එකත් අරගෙන ඉන්න සමහර වෙලාවට මම හිතන්නේ උදේ හින්දා චෙක් කරනවා එයාලා. අපෙත් මේ ඉන්නලා අපේ ID එක කබාන එකේ තිබ්බේ ඒකින්ද එයාලා මොකුත් අවුලක් නැහැ. මේ උන්ට කොකටත් තරන් එන්නේ ඉතින්. මේ ටී-ෂර්ට් එක කාගේද හංසි? ඊළඟ එහා පැත්තට. හොඳයි මගේ ඇඳුම් ටික. දැන් අපි බහින ගමන් ඉන්නේ. අර කැටපත් පවුර එහෙම ලස්සන තිබ්බ මේවා වීඩියෝ කරන්න තහනන්නේ. ඒක වීඩියෝ කරන්න දෙන්න. නැත්තම් ඒ ටිකක් ගන්න තිබ්බ. ඒ වගේ ගොඩක් මේවා වෙලානේ. ඔව් අර. මහන්සි තමයි ටික. මහන්සි දාපිය වගේ. දැන් පහළට බෑ එතනින් මගින් වෙද්දි තියෙනවා මොකද හිතේ එතන ගහලා තිබ්බේ දේශීය සංසාරකෙන් සඳහා පිටවීම කියලා. එතනින් ආයි පහළට වගේ එතන දකුණට වගේ එතනින් හැරලා ආවොත් තමයි අර අපි උද්දි සිරිපා මේ සීගිරිය පේන්නේ සීගිරි රොක් එක පේන්නේ අර පාරවල් වගේ නෙටෙන්ඩ වැටෙන්නේ. එතනින් කෙලින්ම ගියොත් කෙලින්ම පාකින් එකට ආන්නේ.
9කට යනවා. ගිහිල්ලා යන බ්‍රෙක්ෆාස්ට් එක නැත්තම් තියන්නයි කියලා කිව්වනේ 9ට තියෙන්නේ. කෞතුකාගවරකුත් තියෙනවනේ. මම දාඩි නාලයි. හැබැයි තාම අවුව වැටිලා නෑ. ඒක තමයි හොඳේ. අවුව වැටුනහම නම් යන්න පොඩ්ඩක් අමාරුයි. අර මෙහෙ ගිය අංකල් වලට කිඹුල්ලු දාලා මේ බාගා. අංකල් නෙවෙයි අංකල්. බුද්ධයන්. වහින කාලේට තාම මේක හරියට වැඩ කරන්නේ. තාමත් වැඩ කියලා කියන්නේ. ඇත්තටම මෙතන මේ මාර පිළිසිඳු තියාගන්න මිනිස්සු ගොඩක් මහන්සි වෙනවා. අගේ කළ යුතු දේ අගේ කළ යුතුයි. ඒකයි අපි මෙහෙම ලස්සනක් හරි දකින්නේ. මේකට ආවා මේ එහා පැත්තේ තියෙන පාකින් එක. අපි මෙහෙමම යනවා. හරි මහන්සි. ඔව්. යන්නේ අපි අර මේ අලි හිටපු පාරේ. තමයි යන්නේ. එතන මේ දෙපැත්තේ වැවක් තිබ්බා. හා වැව තිබ්බා. අනික රෑ පෙවුන්නේ නැහනේ පාන්දර. ඒ කියන්නේ කළුවර හින්දා අපිට පෙවුන්නේ නැහනේ ටික. දැන් යද්දි ඒ පාරේ යම් බලාගෙන. මොනරෙකුත් හම්බ වුණා. ඔය මේ සෆාරි යනවානේ. එහෙ තියෙනවා පාක් තුනක්. හරි මික්මේරි, ඉකෝ පාක් තුනක් තියෙනවා. ඒකෙන් එයාලා කියනවා සක්සෙක් නැති අලි තමයි තියෙන්නේ. පොඩි අය එහෙම ඉන්නවලු මේ පොට අමාරු වෙලා කියන්නේ අවල් බලන්න. මින්නේරි පාක් එක වහලා. අපි ඉන්න තැනට ආවා. දැන් චුට්ටක් ඉඳලා එනවා බ්‍රෙක්ෆාස්ට් එක. නතුරු හොයන්න විඳින දුක. හොඳ එක්ස්පීරියන්ස් එකක් හැබැයි නේ? නෑ. ආයි හොඳ නැද්ද? ඔක්කොම බඩුව දින්න මම උඹේ වැඩකාරයෙක් කියලා නේද? නම ගම්මා. සම්බෝධනේ සුවඳයි එක. මෙයාලේ ඇත්තටම කැමරා හයි නේද? බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන අපිට චෙක් අවුට් වෙන්න තියෙන්නේ මං හිතන්නේ ටයිම් එකක් ඇහුවෙත් නෑ. ඔව් 11. ඔව්. ඒ ටයිම් එකට තමයි තියෙන්නේ. ඊට පස්සේ අපේ බඩු ටික පැක් කරගෙන මගදී vlog එක ඉවර කරන්නන්නේ. මෙයාට මීකිරි කන්න ආසාවක් තියෙනවා. ඉතින් මග අපි දැක්ක මීකිරි පොඩි මේ කඩ තිබ්බ මීකිරි ගන්න පුළුවන් තැන්. එතනටත් ගිහිල්ලා අර තව වැව ළඟ ප්ලේස් එකක් තිබ්බේ. අර මම යන් කිව්ව තැන. එයා කන්නේ මං විතරයි කන්නේ. කොපෙන්න? ඒක ලස්සනයිනේ. කුඹරක් තියෙනවා. හංසිගේ බර්ත්ඩේ එකට මේ ෆස්ට් ටයිම් කරපු දේවල් ගොඩක් තිබ්බනේ. ටැට්ටරේ පැද්දේ නෑ ගියා. ඔරු පැද්දා. ඔව් ඔරුවේ නම් ගිහිල්ලාම තිබ්බේ. මේ දවස් ටික හොඳට ගෙවුණා. ගම ලස්සන වැවක් තිබ්බා. එතෙන්ටත් ගිහිල්ලා යනවා. අපි ඉතින් දැන් සීගිරි ගිහින් ගෙදර යන ගමන් ඉන්නේ. ඒ යන අතරමඟ තමයි මේ ප්ලේස් එක හම්බුනේ. ඉතින් මෙතනත් තව චුට්ට වෙලාවක් ඉඳලා එහෙම අපි ඉතින් ගෙදර යනවා. මං හිතනවා මේ vlog එක ඔයාලා enjoy කරන්න ඇති කියලා. මේ වගේ තවත් ලස්සන vlog එකකින් ආයෙ හම්බ වෙමු. Thanks for watching. Please support us and join our channel. Bye bye.